මම සමහර වෙලාවට ඉන්ටර්විව්ස් වලට යනකොට මගෙන් අජිත් සහෝදරය අහනවා මොකටද ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුනේ? අයි වෙනත් පක්ෂයක් එක්ක සම්බන්ධ වුණේ නැත්තේ කියලා. හොරකම, දූෂණය, වංචාව කියන කාරණා කොහොමත් කතා වෙනවනේ ඒක අපි දන්නවා. හැබැයි මේ තියෙන කැපවීම හා ආදරේ වෙන කිසිම තැනක නෑ සහෝදර සහෝදරි. මේ ජාතික ජන බලවේගයේ තියෙන මේ කැපවීම ආදරේ. අවුරුදු 20ක් 30ක් තමන්ගේ ජීවිතයේ දේශපාලනයයි එකට යන සමගාමීව යන සහෝදරවෝ මෙතන බොරැල්ලේ ඉන්නවා. තමන්ගේ ජීවිත වෙනස් කරලා තමන් කරන රැකියා තමන් හිටපු තැන් වලින් බොරැල්ලට ඇවිල්ලා බොරැල්ලේ ඒ තියෙන වැඩ කොටස බාර අරගෙන බොරැල්ලට නායකත්වය දෙන අපේ අල්විස් සහෝදරයා වගේ සහෝදරවරු ඉන්නවා. තමන්ගේ ජීවිතේ හිටපු තැන් වලින් නේද? අල්විස් සහෝදර ජීවිතේ ගොඩාක් දේවල් අපි වෙනස් කරමින් තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපේ බිමේ ඉන්න සහෝදර සහෝදරියන් 2023 අපේ පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙලා අපි ලයිස්ට් වලට අපේ නම් ගම් දාලා සෑහෙන ඇත්තටම මේ අර ප්‍රජානායකයෝ හැටියට වැඩ කරපු අපේ ආදරණීය මල්ලිලා නංගිලා සහෝදර සහෝදරියෝ මේ වේදිකාවේ ඉන්නවා. මම ඒකට හරි ආදරේ. වේදිකාව විතරක් නෙවෙයි අද වේදිකාවේ මේ පහලත් හිටගෙන ඉඳගෙන තවමත් එහෙට මෙහෙට දුවන පිරිසක් ඉන්නවා. මේක තමයි ජාතික ජන බලවේගයේ ශක්තිය. මේ ශක්තිය වෙනත් කිසිම පක්ෂයක නැහැ. මොකද ඒගොල්ලන්ගේ කොයි වෙලාවෙත් සහෝදර සහෝදරියෝ ඉන්නේ අතවගත්ත ලයිස්ට් කියන එක මම නිතර කියනවා. තමන් ඉන්ටර්විව් කරලා ඇප්ලිකේෂන් දාලා එක එක තැන් වලින් අහුලගත්ත කණ්ඩායම් එක්ක මෙන්න මේ නගරය හදන්න හදනවා. එදත් කරේ ඒකයි අදත් කරන්නේ ඒකයි. හැබැයි ඒගොල්ලෝ අතිශයින් අසාර්ථක වෙලා කියලා අපි දන්නවා. අපි දන්නවා ඒගොල්ලෝ මොකක් කරත් මේ වෙලාවේ කොළඹ නගර සභාව